අනිවා අනන්තවත් දැකලා තියෙනවා අපේ දෙමව්පියෝ සමහර වෙලාවට ඉන්න ගේ විකුණනවා. ළමයට අධ්‍යාපනය ලබා දෙනවා. ලොකු ක්‍රයිසිස් එකක් මේක. ඔයා බලන්න කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගොඩක් වෙලාවට ඔය මම දැකලා තියෙනවා මේ රත්මලාන දෙහිවල ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ටිකක් කොළඹට කිට්ටුව කිරිබත් ගොඩ අරේ මෙහෙ ඉඩම් විකුණනවා, ගෙවල් දොරවල් විකුණනවා, විකුණලා ඒකෙන් කැපිටල් ගේන් එකක් ගන්නවා. ඒ කියන්නේ හිතන්නකෝ කෝටි 3-4කට විකුණලා මේගොල්ලෝ එනවා ටිකක් පිටිපස්සට. කඩු වෙලිනුත් එහා. රයිට් ඊට පස්සේ පානුදුර ඒ පැත්තට. මේ ලංකාවේ වෙන දෙයක් මම කියන්නේ. ඒ නැත්තම් අර කිරිබත් ගොඩ හරිය හිටපු කෙනෙක් යනවා ටිකක් අර එතනනුත් එහා පැත්තට කියන්නේ නිකන් කඩවත ඒ පැත්තට යක්කල ඒ පැත්තට යනවා. යනවා අර සල්ලි ටිකක් අර කැපිටලයිස් කරලා ඊටු සල්ලි ටිකක් අරගෙන ළමයින්ගේ වෙඩින් එක කරලා ඔය ටික කරලා. ඉතින් ඇයි අපිට බැරි ඔබ තරුණ කාලෙදි ප්ලෑන් කරන්න මෙන්න මේ වියදම් වලට. ඉතින් ඕකට තමයි ඉන්ෂුරන්ස් එක වැදගත් වෙන්නේ. ඒතකොට ඉන්ෂුරන්ස් එකෙන් ඔයාලට දෙනවා ප්‍රොටෙක්ෂන් එකයි, ඔයාලට කොන්ෆිඩන්ස් එකක් දෙනවා මට මේ අවුරුදු 5ද 10ද ඒ කාලෙදි මට එන්න තියෙන එක්ස්පෙන්සස් වලට මම දැන් ඉඳන් රෙඩි වෙනවා. එතකොට ඒ කාලෙ වෙද්දී ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද නැත්තම් වෙන්නේ අර වෙලාවේ ගෙවල් දොරවල් බඩු මුට්ටු විකුණනවා. ඒතකොට වයිෆ් සමහර වෙලාවටවත් එක්ක ප්‍රශ්න වෙන්න පුළුවන්. රයිට් ඊට පස්සේ මිනිස්සු බලනවා මේ මොකද මේ ඉඩම් විකුණන්නේ මොකද ඔයාලට ප්‍රශ්නයක්ද? රයිට් ඒ එම්බැරස්මන්ට් එක එනවා. ඒක නොවෙන්නේ ඔයාලට ඉන්ෂුරන්ස් එක ටාගට් කරලා කරන්න පුළුවන්.